Hi කොහොමද? Welcome back to my YouTube channel. මම නුවරඑළිය trip එකේ පළවෙනි part එක ගෙනාවා. මේ දෙවෙනි part එක. අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. අපි දවස් දෙකක් නේ මේ දෙවෙනි දවස. මේ තියෙන අපි ඉඳපු හොටෙල් එකේ එළියේ තියෙන view එක උදේට හරිම ලස්සනයි. මේ තියෙන අපි ඉඳපු හොටෙල් එකයි ඒ වගේම මේ තියෙන පාර අපි ඉඳිය පාරයිනේ. ලස්සන view එකක් තියෙනවා. නුවරඑළියේ හැමතැනම වගේ පේනවා. මාර ලස්සනයි. අපි දැන් මේ යන්නේ කන තැන බලන්න. ඒ වගේම තමයි සමහර අයට මේ උෂ්ණත්ව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මෙහි උෂ්ණත්වය වෙනස්නේ වෙන පළාත් වලට වඩා මෙහි ගොඩක් හීතලයි. ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මගේ බොයිෆ්‍රෙන්ඩ් එයාට ඇඟේ රතු පාට බිබිලි දාලා හීතල වැඩි වෙලා පොඩක් අවුල් ගියා. ඉතින් ඒ වගේ තමයි අනිත් අයට පොඩ්ඩක් එනකොට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. තියෙන්නේ ලංකාවේ ලස්සනම තැපැල් කාර්යාලය. මාර විදිහට ලස්සන. අපිට අතුරට නම් යන්න බැරි වුණා. අපි ආවා. අපි දැන් යන්නේ ශාන්තිපුර. අපි දැන් යන්න හදන්නේ ශාන්තිපුර. අපි කෑම හැම කෑවා. ඊට පස්සේ දැන් ශාන්තිපුර යන්න පිටත් වෙනවා. කවුද නම් මැප් එක වෙල දුන්නේ? ඔබේ තාත්තා. ඒගොල්ලෝ සල්ලාම මැප් එක හොයලා දීලා තියෙන්නේ. අපි දැන් මේ යන ගමන් ශාන්තිපුර අපි වාහනේට තෙල් හිමත් ගහගෙන දැන් මේ යන ගමන් මම මේ පාර අහනවා වද දෙනවා මම මේ අපේ අයියට මේ කොහෙද දැන් ඉන්නේ කොහෙද ගා. ඉතින් වද දෙදී මම මේ යනවා. ආයෙත් ජර්සි එකත් ඇඳගත්තා. මොකද මාරීතිට හීතලයි. අපි ශාන්තිපුර යන්නේ පාරේ ගස් වර්ගයක් කඩාගෙන වැහලා තිබ්බා. වහින නිසා වෙන්නේ නැති හුළඟයි. එතනින් යන්න බැරුණා. ඊට පස්සේ අපි කට්ටියක් ඉඳලා ඒගොල්ලන් අහගෙන ආයෙ වෙන පාරකින් තමයි ගියේ. අපි ශාන්තිපුර view point එකටත් ආවා. මාර ලස්සනයි ළමයි මෙතන. හරිම ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. ශාන්තිපුර තමයි ලංකාවේ උසම ගම්මානය. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔතන පේනවා පිදුරුතලාගල කන්ද පේනවා. මාර ලස්සනයි නුවරඑළිය ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම ගෙගිරි ලේක් එකත් පේනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ අතන්ට ගියාට පස්සේ පේනවා වීඩියෝ එකට හරියට පේන්නේ නැහැ. සඳ තැන්නත් පේනවා. මූන් ප්ලේස් කියලා කියන්නේ එහෙ ඒකත් පේනවා. හරිම ලස්සනයි. නුවරඑළියේ හැමතැනම වගේ මෙතනට පේනවා. හරිම ලස්සනයි. ඒක බලලා ඉවරනාට පස්සේ අපි එන්න පිටත් වුණා. අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ දැන් නම් වහින්නේ නැහැ. හැබැයි වැස්සක් එන පාඩක් තියෙන්නේ. බලමු අපිට යන්න පුළුවන් වෙයිද කියලා කොහේ හරි. නැත්තම් අපි කෙලින්ම ගෙදර යයි තන්නේ මෙහෙමම. වැස්සක් තිබුණ නැහැ එවලෙනම්. ඊට පස්සේ ඉතින් අපි ගෙගිරි ලේක් එකටත් ආවා. ඇවිල්ලා බලමු මේ මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි මෙන්න මේක පැද්දා. මට මේකේ නම මතක නැහැ මොකක්ද කියලා. ඒක පැද්ද එක හැබැයි මාරු ඒක ෂෝක්. ඒක අම්මෝ මාරු විදිහට වැහිතෙනවා. හයියෙන් අල්ල ගන්නත් ඕනේ. පිටපස්සින් ඉන්න කෙනාට කොහොමත් ටිකක් අමාරුයි. මොකද අර පිටපස්සින් අල්ල ගන්න තියෙන්නේ. මාර ඒක ගන්න ඕනේ මේ අදකීමක්. ඒකත් මාරු. වතුර නාලා තමයි ආවේ. ඇත්තටම අපිව පරිස්සමින් අරන් ගිහිල්ලා එක්කන් ආපු ඒ අයියටත් thank you කියන්න ඕනේ. මේ කෑලි ස්පීඩ් දාලා තියෙන උච්චරකින් ආවේ නැහැ ළමයි. මොකද ගන්නද? නෑ මං ගන්න දේ රතු පාට එක දුන්නාට ආවේ නේ. ඒ ඌටම ලයික්. තව එහාට වෙන්න ඕනේ. තව අනිත් පැත්තට. අනිත් පැත්තට. මොකක් අනිත් පැත්තට ඔය මෙහෙම ගන්න. විලව් දානවායි. මගේ ලක් එක තිබ්බ වෙලේ කොහොම හරි මම බෑන්ඩ් එකකුත් ගත්තා.
ඊට පස්සේ එතනින් ආවා. එතනින් එනකොට ඉඳන්ම මාර විදියට වහිනවා. කොහෙටවත් යන්න විදියක් නැහැ. අපි යන්න හිතන් ඉඳපු තැන්වල අපිට යන්න බැරි වුණා. එච්චරට වැස්ස. මාර විදියට වැස්සම පාරවල් ඉස්සනවා. ඉතින් යද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි හිතන් ඉඳපු තැන්වල අපිට යන්න බැරි වුණා. ඊපස්සේ එන ගමන් වැස්සෙම නවත්තලා රොටි කෑන්න හිතුවා. මොකද ඒ වැස්සේ හොඳ ප්ලේන් එකකුයි රොටියකුයි කනවා කියන්නේ එක වෙනම එකක්. ඊට පස්සේ රොටිත් අරගෙන අපි කෑවා. මාර විදියට වැස්ස එතන අපි කාපු කෑම කඩේ ගාවත් එන මේ ලොකුවට යනවා වතුර පාරක්. මම පෙන්නන්නම්. මේ තියෙන රම්බොඩැල්ල මම හරිද වැරදිද කියලා හරියට මම දන්නේ නැහැ. මට ඒක හරියට ෂුවර් නැහැ. එහෙම තමයි කිව්වේ නම් බලන්න පිටාර පාර මාර සැරයි. යමන් ඕකේ බලන්න දෙයක් නැහැ. බලන්න ළමයි මේ ගස්වල ලස්සන. මේ ගස් ගාවත් ෆොටෝ එකක් ගහන්න තියා නැහැ. මොකද වැස්ස එච්චරටම. මේ ගස්වලට පයිනස් ගස් කියලාත් කියනවලු. නත්තල් ගස් කියලාත් කියනවලු. ඔන්න දැන් අපි බිංගයක් ඇතුලෙන් යන්න හදන්නේ. බලමු අපි හූ කියන්න හදන්නේ. ඒ මොන දියල්ද කියලා මම දන්නේ නැහැ. දියල් කියනවා කීවේ නම්වත් දන්න. අයියෝ බඩ යනවා. අපේ ඊට පස්සේ ගියා මාදවයිලගේ නෑදෑ ගෙදරක් තිබ්බා ඒ ළඟ. ඊට පස්සේ හෙටත් ගිහිලා තමයි අපි ආවේ. අපි ඊට පස්සේ එහෙන් ආප්ප කාලා තේ බීලා එහෙන් පිටත් වුණා ගෙදර එන්න. කෙලින්ම ආවේ ගෙදර තමයි ඊට පස්සේ. දැන් අහන්න පවංගු තිබුණ නැද්ද කියලා. වංගු තිබ්බා. මං කියන්නේ අපි ඊට පස්සේ කොහේවත් නැවතුන්නේ නැහැ. ආවේ ගෙදර. ඉතින් මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සපෝට් එකක් දෙන්න. මම වීඩියෝස් තව ලස්සනට කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් අදට ගිහින් දෙන්නම්. බයි බයි.